ළමයි ඔන්න ළමයි ඔයාලට දැන් ඉතුරුලා තියෙන්නේ හරියටම සති 10ක් විතර කාලයක්. ඔයාලා දන්නවද මේ සති 10 තියෙන වටිනාකම? මුළු ජීවිතයක් තීරණය කරනවා. හැමෝගෙම නෙමෙයි 90%ක 95ක විතර ජීවිතයක් තීරණය කරන අවසාන තුරුම්පුව. ඒ නිසා ගහන්න තියෙන පිනුම් ඔක්කොම දැන් ගහන්න. ග්‍රවුන්ඩ් එක රෙඩි. හැමෝම සෙල්ලම් කරනවා මේ ග්‍රවුන්ඩ් එක. මැච් එක වින් කරන්න. දැන් 6-4 පහරවල් ගහන්න කාලේ හරි. ඒ නිසා දැන් කල් මරන්නේ නැහැ. කරන් ගන්න තියෙන හැම තුරුම්පුවම දැන් ගහන්න. ගහලා මේ මැච් එක කොහොම හරි ගොඩ දාගන්න. දැන් නිින්ද ගැන හිතන්න එපා. මේ සති 10 මේ තියෙන දවස් 70-80 ඇතුළත වෙන ලෝක පේන්න බෑ ඔයාලට. එහෙම පේනෝ නම් පුතා ඔයා ඒ ලෙවල් නෙමෙයි කරන්නේ. වෙන වැඩ තියෙන්න බෑ. ට්‍රිප් යන්න බෑ. මොබයිල් ෆෝන් ගේම් ගහන්න බෑ. කායික හරි මැසේජ් කර කර කෝල් කර කර කාලය විනාශ කරන්න කාලයක් නැහැ. මිස් වුණොත් මිස් වුණාම තමයි. අය රිකවර් වෙන්නේ පරාජිතයෙක් විදියට තමයි අය chances හැදෙන්නේ. second try third try. ඒ නිසා හම්බෙන අවසාන අවස්ථාව කියලා අරන් උපරිම කරන්න මේක වාගේ ජීවිතේ මෙතනින් පස්සේ කවුරුත් ඔයාගේ ජීවිතේට වග කියන්නේ නැහැ. අමතාත් හැරෙනකොට. ඒ නිසා ඔයා මේක ගොඩ දාගන්න වෙනවා. ඒ නිසා පාන්දර නැගිටින්න කියලා කවුරුත් දැන් කියන්න ඕනේ නැහැ. දැන් නැගිටින්න. දැන් ඇහැරෙන්න ඕනේ. අර ඔයාලගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනාව ගන්න දැන්. ඒ මොරාල් එක ගන්න. දැන් නිදි මර වැඩ කරනටම මහන්සි වෙන්න ඕනේ. දෙයක් ලැබෙන්න නම් දෙයක් කැප කරන්න වෙනවමයි. ඔයා බලන්න දැන් ඔයාගේ කැපකිරීමක් තියනවද කියලා. කැපකිරීමක් දැන් තියෙනවා නම් බය නැතුව ඉන්න දෙයක් ලැබෙනවා. ඒ තමයි සබා ධර්මය. කිසි දෙයක් නොකර මේකේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ජීවිතේ කිසිම කැපකිරීමක් නොකර එහෙම පුතේ දේවල් හම්බෙලා නැහැ කාටවත්. ඔයාලගේ කාලය ඇවිල්ලා තියෙන්නේ වැඩේ කරන්න මහන්සි වෙන්න. හරි? අපි ඉන්නවලත් එක්ක. එච්චරයි.